මේ දවස්වල මිනිස්සුන්ට කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියලා. හැබැයි ඒකත් බුද්ධ වචනේ කියලා කියන්න එපා. උනේ මොකක්ද? ඒක කියන හාමුදුරුවන්ට පාළි වැරදුන. කාටු ගන්න වැරදුනා නම් මට වැරදුනා කියලා හදන්න එපා. තාම යන්නේ එහෙමයි. ඒක තියෙන්නේ සරභමික ජාතිය. රජ්ජුරුවෝ එතකොට කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශ. නොසිතූ දේ සිදුවේ සිතූ දේ වෙනසයි. හිතන දේ වෙන්නේ නැත්නම් පින්වත්නි බුද්ධ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. ධම්මපදයේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම කොහොමද? මනෝභංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය මනස තමයි ශ්‍රේෂ්ඨ මනස තමයි පූර්වාංගම මනස තමයි හැමදේටම මූලික මනසින් හිතලා කරන හැමදේම නුඹලගේ ජීවිතේට අර්ථයක් හෝ අනර්ථයක් කරනවාමයි. බුදුහාමුදුරුවෝ අසංකේය කල්පලක්ෂ 4කට කලින් හිතුවා මොකද්ද හිතුවේ? මමත් සසරින් එතර වෙලා තව සුවහසක් මිනිසු සසර දුකෙන් මුදවනවාමයි. ඒ හිත ජයගත්ත උන්වහන්සේ හිතුවොත් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා සැරියුත් ගලන් ආනන්ද නන්ද රාහුල කාශ්‍යප මේ ඔක්කොම රහත් වෙන්න ඕනේ කියන සිත ඇති කරගත්ත රහත්තුන්. එහෙනම් හිතන දේ වෙන්නේ නැහැ කතාවක් නෑ. හිතන දේ වෙනවා. ඔයත්තම රජ කරන්නෙත් හිත, බලු කරන්නෙත් හිත, රහත් කරන්නෙත් හිත, බුදු කරන්නෙත් හිත. මතක තියාගන්න. එසා හිතන දේ වෙනවාමයි. උනේ මොකක්ද? ඒක කියන හාමුදුරුවන්ට පාළි වැරදුන. ඒකේ ගාථාව මොකක්ද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශ. මොකක්ද ඒකේ තේරුම? පාළි දන්නේ නැත්ද දන්න? අචින්ති තම්පි භවති කියන්නේ නොසිතූ දේ සිදුවේ. ඒක කියන්න කියලා තමයි කිව්වේ හිතන දේ වෙන්නේ නැහැ. මේක දෙකක් අහසට පොළ. නොසිතූ දේ සිදුවේ. ඒක හරි. මොකද්ද නොසිතූ දේ සිදුවේ? කඳු කඩාගෙන වැටෙනවා, ගම් වතුර එනවා, අපිට කැන්සර් හැදෙනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා. නොසිතූ දේ සිදුවේ. සිතූ දේ වෙනසයි. ඕක තමයි ධර්මයේ තුල තියෙන. හැබැයි ඒකත් බුද්ධ වචනේ කියලා කියන්න එපා. ඒක තියෙන්නේ සරභමික ජාතිය. අපි හැදෑරීමකින් තොරව බණහඬ නරකයි. බණ කියන්නත් නරකයි. මොකද අපි කියන්නේ අපි හොයාගත්ත එකක් නෙවෙයිනේ පින්වත්. මේ ලෝකයක් ජයගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ මහා රහතන් වහන්සේලා ලෝකෙට අවබෝධයක් ඇතුව දේශනා කරපු ධර්ම අපි මොනවද දන්නේ? මම නම් මුල ඉඳන්ම බණ කියද්දී හිතුවේ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදන්නාසේක. ඔහොම තමයි අපේ අවබෝධය. අපි මොකවත් දන්නේ නැහැ. ඒවලතෝ අපි උස්තාරලා වෙන්න බණ කියන්න ගියොත් නෑ මෙහෙමයි කාටු ගන්න වැරදුනා නම් මට වැරදුනා කියලා හදන්න එපා. තාම යන්නේ එහෙමයි. එසා මතක තියාගන්න ඕනේ මේ ලෝකයේ තුල ධර්මයයි කියලා අධර්මය ප්‍රකට වෙන තැන් තියෙනවා. දායකයෝ බුද්ධිමත් වෙන්න කඩුකොළු අරගෙන සටන් කරන්න නෙවෙයි. කාටවත් වරහන්න නෙවෙයි, සංඝයාට අපහාස කරන්න නෙවෙයි. දායකයෝ ඒ වෙලාවට තේරුම් ගන්න මෙතෙන්දි වැරදි විග්‍රහයක් මේ දුන්නේ කියලා. සරභමික ජාතකයේ බෝධිසත්වයන් වහන්සේ මුවෙක් වෙලා ඉපදිලා සරභමික මුවා දුවනවා රජ්ජුරුව ඊතලෙකුත් මානගෙන විදින්න යනවා. රජ්ජුරුව ගිහින් වැටෙනවා වලකට. මුවා ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ව ගොඩට දාන. රජ්ජුරුව එතකොට කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති. නොසිතූ දේ සිදුවේ සිතූ දේ වෙනසයි. බුදුවරු කියපු කතාවක් නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ලෝකයේ තුල සත්‍ය ධර්මයේ හරියට ඇල්ලුවේ නැත්නම් විනාශයටපත් වෙනවා.